ඔයාලගේ ලස්සන මෙමරි එකකින් හදමුද පෙට්ටක් එකක්. අපි මුලින්ම ටැග් එකට බේස් එකක් හදාගන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරන්නේ සුදු පාට මිකා පවුඩර් දාපු රෙසින් ලේයර් එකක්. මේක මේ විදියට ඕවල් ෂේප් මෝල්ඩ් එකට දාලා අපි පැය 24ක් තියාගන්නවා. මේ පෙට්ටක් එක හදන්නේ රොට් අයිලන්ඩ් බලු පැටියගේ බෝල් වලින්. අපි කලින් හදාගත්තු රෙසින් ලේයර් එක පැය 24කට පස්සේ හොඳට වෙයිලා තියෙනවා. අපි ඒකට ක්ලියර් රෙසින් ලේයර් එකක් මේ විදියට දාගන්නවා. දැන් ටූල් එකක් ආධාරයෙන් අර බෝල් ටික අපි හදාගත්තු රෙසින් ලේයර් එක උඩින් මේ විදියට තියාගන්නවා. මේ ටූල් එකෙන්ම මේ බෝල් ටික ලස්සනට මේක උඩින් ඇරේන්ජ් කරගන්න ඕනේ. ඒ විදියට ඇරේන්ජ් කරගෙන මේක වේලෙනකම් පැය 24ක් අපි මේ විදියට තියාගන්නවා. දැන් පැය 24කට පස්සේ මෙන්න මේ විදියට මේ එළියට ඇවිත් තියෙන කෑලි ටික අපි කපලා මේ පෙට්ටක් එක තවත් නීට් කරගන්න ඕනේ. මේ වෙලාවේ අපිට මේක ඩීමෝල්ඩ් කරගන්න පුළුවන්. ඩීමෝල්ඩ් කරගත්තට පස්සේ මේ විදිහට එළියට ඇවිල්ලා තියෙන චූටි කෑලි ටික කපලා අපි තවත් මේක නීට් කරගන්නවා. ඊළඟට බලු පැටියාගේ නම අපි මේකට ඇඩ් කරගන්නවා. මම මේකට පාවිච්චි කරන්නේ ගෝල්ඩ් කලර් ලෙටර්ස්. ඉතින් මෙයාගේ නම බොනි. මම දැන් මේ නම තමයි මේ ඇඩ් කරන්නේ. ටූත් පික් එකක් ආධාරයෙන් තමයි මම මේ නම හිමීට අකුරෙන් අකුර අලවගන්නේ. හරි. දැන් අපි අකුරු ටික ඇඩ් කරගෙන ඉවරයි. දැන් අපි ක්ලියර් රෙසින් ලේයර් එකක් මේකට උඩින් දාගන්නවා. මේ උඩින්ම දාන টොප් කෝට් එකෙන් මේ පෙට්ට එකකට හොඳ ෆිනිෂින් එකක් හම්බ වෙනවා. ඊළඟට මෙහෙම ලයිට් රැප් භාවිතා කරලා මේකේ තියෙන එයා බබල්ස් ඔක්කොම අයින් කරගෙන පැය 24ක් අපි මේක වේලෙන්න තියනවා. ඊළඟට අපි මේ බූල් වල අයිතිකාරයාගේ ෆොටෝ එක මේකට ඇඩ් කරගන්නයි යන්නේ. ඉතින් මේ විදිහට කපාගත්තු ෆොටෝ එක අපි පෙට්ටක් එකේ අනිත් පැත්තට සෙට් කරගන්නවා. මේ විදිහට ෆොටෝ එකට උඩින් টොප් කෝට් එකක් දාගන්න ඕනි. දැන් ලයිට් රැප් භාවිතා කරලා මේ විදිහට මේකෙත් එයා බබල්ස් ටික අපි අයින් කරගන්නවා. පැය 24කට පස්සේ මේක හොඳට වේලලා තියෙනවා. ඊළඟට හෑන්ඩ් රිල් එකක් ආධාරයෙන් අපි මේ ටැග් එකට සිදුරක් විද ගන්නවා. දැන් සිල්වර් කලර් ස්ක්‍රූ එකක් අරගෙන අපි ටැග් එකට සෙට් කරගන්නවා. අන්තිමට අපි මේකට සිල්වර් කලර් එකෙන්ම කී චේන් එකකුත් සෙට් කරගන්නවා. අපි හදාගත්තු පෙට්ටක් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලට මේ වගේ පෙට්ටක් එකක් හදාගන්න ඕන අපේ රෙසිනා Facebook page එකට මැසේජ් එකක්.